ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ මිස්ටර් මෙත්තිදු YouTube channel එකට. ඉතින් මේ තමයි මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝගෙන් මම ඉල්ලා සිටිනවා මගේ YouTube channel එක subscribe කරලා YouTube channel එකට රැඳී ඉන්න bell icon එකත් all දාගන්න. ඉතින් මේ තමයි මගේ පළවෙනි වීඩියෝ එක විදිහට මම කරන pastel වලින් shade කරන විදිහ කියලා දෙන වීඩියෝ එක. හොඳයි එහෙනම් අපි වැඩි කතා නැතුව අපේ වීඩියෝ එක පටන් ගමු. හොඳයි එහෙනම් මම දැන් මෙතන සුදු කොලයක් අරගෙන තියෙනවා. අපි එහෙනම් බලමු කොහොමද ෂේඩ් කරන්න කියලා. අපි බලමු කොහොමද බේසික් කලර්ස් දෙකක් ෂේඩ් කරගන්න කියලා. මම මෙතන රතුයි තැඹිලි අරගෙන තියෙනවා. අපි මෙතනදී මුලින්ම පාවිච්චි කරන්න ඕනේ තද පාට. අපි දැන් ගත්ත පාට මේ පාට වලින් තද පාට තමයි මුලින්ම අරගන්න ඕනේ. ඔන්න මම තද පාට වෙන රතු මෙතනදී මේ විදිහට මුලින්ම අපිට අවශ්‍ය ප්‍රමාණය තද වෙන්න ඕන ප්‍රමාණය මෙහෙම ගා ගන්නවා. ඊට පස්සේ අපි මේ තදට ගාලා තියෙන ටිකට ඉස්සරහින් මෙන්න මේ විදිහට අත බුරුල් කරලා ලාවට ගා ගන්න ඕනේ. හරි. එක පරාසයකට ලා කරලා ගාගෙන ඊළඟට ඊට එහයින් තියෙන මේ ලා පාට අරගන්න ඕනේ. ඊට මේ ඔයගොල්ලෝගේ පාට පෙට්ටියේ ඊට මෙහා පැත්තෙන් තියෙන ලා පාට. ඒකට මේ එහයින් තියෙන ලා පාට අරගන්න ඕනේ. මේකෙදි තැඹිලි තමයි තියෙන්නේ. මම ඊට පස්සේ මේක තද කරලා මෙන්න මේ විදිහට ගා ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඇති ලස්සනට මේක ෂේඩ් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තව කලර් එකක් ඔයගොල්ලන්ට ඇඩ් කරගන්න පුළුවන් වුණා. මේ විදිහට මම කහ පාට අර ගන්නවා. මෙන්න මේ විදිහට මේක තමයි බේසික් ෂේඩ් කරන ක්‍රමය. හොඳයි එහෙනම් අපි බලමු අපිට තවත් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. හරි අපි බලමු එහෙනම් තවත් කලර්ස් දෙකක් අරගෙන ෂේඩ් කරලා. මම මෙතන එක්සැම්පල් එකක් විදිහට මේ පාර තද කොළයි ලා කොළයි අරගත්තා. අපි බලමු කොහොමද ෂේඩ් කරන්නේ කියලා. මම මේ පාර මෙහෙම රවුමක් විදිහට ෂේඩ් කරනවා. මේ විදිහට අපිට ඒ කොළ පාට පේන්න ඕන ටිකට කොළ පාට තදින් ගාගෙන ඊළඟට ටිකට ෂේඩ් වෙන්න ඕන ටිකට ලාවට අත බුරුල් කරලා ගා ගන්නවා. ඊට පස්සේ ඊළඟ කලර් එක ගහනවා. මේ විදිහට ඒක ෂේඩ් වෙනවා ලස්සනට. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට ෂේඩ් කරන්න පුළුවන් එක එක විදිහට කැමති නම් මේ විදිහට ලයින්ස් ඇඳලා කරන්න පුළුවන්. ලයින්ස් විදිහට ගහක් එහෙම අඳිනකොට මේ ක්‍රමේ ගොඩක් වටිනවා ගහේ කන්දට. ඉතින් මේ විදිහට ෂේඩ් කරන්න පුළුවන්. අපි බලමු ෂේඩ් කරනකොට වෙන්න පුළුවන් වැරදි මොනවද කියලා දැන්. ෂේඩ් කරනකොට වෙන්න පුළුවන් ලොකුම වැරද්ද තමයි තද පාට මුලින් ගානව වෙනුවට ලා පාට මුලින් ගාන එක. මම කලින් වගේම තැඹිලි රතුයි අරගන්නවා. බලමු අපි දැන් මේක වරදින්නේ කොහොමද කියලා. තැඹිලි පාට මුලින් ගෑවොත් එහෙම මේ විදිහට මම කලින් වගේම ලා කරලා ගා ගන්නවා. ඊට පස්සේ රතු ගාලා බලනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන කොච්චර කරත් මේ වෙනස යන්නේ නැහැ. මෙතන රතු පාට මේ කලින් එකේ තරම් හොඳට පේන්නේ නැහැ. මෙන්න තියෙනවා කලින් එක. මෙන්න තියෙනවා කලින් එක. කලින් එකේ තරම් හොඳට පේන්නේ නැහැ කියලා ඉෆෙක්ට් එකක් පේන්නේ නැහැ කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති. ෂේඩ් කරනකොට වෙන්න පුළුවන් තවත් වැරද්දක් තමයි ගැළපෙන පාට දෙකක් ගන්න නැති එක. සමහර වෙලාවට එහෙම ගැළපෙන පාට දෙකක් නොගත්තත් ෂේඩ් කරන්න පුළුවන් වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට එහෙම අවශ්‍ය වෙලාවල් තියෙනවා. ඉතින් ඒත් සමහර වෙලාවට එහෙම අවශ්‍ය වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවකදී ෂේඩ් එක
තනිකරම කැත වෙනවා. මෙන්න මේ විදිහට වෙනස් පාට දෙකකින් ගාපුවාම එතන ෂේඩ් වෙනවා තමයි. ඒ වුණාට කිසි ලස්සනක් නැති ගතියක් පේනවා ඇති. ඉතින් එහෙනම් මේවා තමයි ෂේඩ් කරනකොට වෙන්න පුළුවන් වැරදි. එහෙනම් අපි බලමු මේ ෂේඩ් කරලා අඳින්න පුළුවන් චිත්‍ර මොනවද කියලා. එහෙනම් අපි බලමු මම මෙතන සරල චිත්‍රයක් අඳිනවා. විදිහට මම සරල ගහක් තමයි අඳගන්නේ. මේ ගස් අඳිනකොට ෂේඩින් එක ගොඩක් වැදගත් වෙනවා. ගොඩක් වටිනවා. ෂේඩ් කරන එක ගොඩක් තැන්වලදී ඕනි වෙනවා. හරි මම දැන් ගහ ඇඳගෙන තියෙන්නේ. අපි බලමු ගහ ෂේඩ් කරලා පාට කරලා ලස්සනට තියෙයිද කියලා. මුලින්ම මම තදම දුඹුරු එක අරගන්නවා. ඒකෙන් මේ ගහේ අයින ගා ගන්න ඕනේ. අඳුර වැටෙන තැන් ටික මම මෙන්න මේ විදිහට තද දුඹුරු වලින් ගා ගන්නවා. ඊට පස්සේ ටිකක් ලා එක අරගෙන ඊළඟ ටික දානවා. ටික ටික එළිය පැත්තට ලා කරන්න තමයි තියෙන්නේ. අන්තිමට මම කරන්නේ ෂේඩ් කරද්දි ගොඩක්ම වැදගත් වෙන දෙයක්. සුදු පාටින් අන්තිම ටික ෂේඩ් කරනවා. සුදු පාටින් ගාපුවාමත් මේ ෂේඩින් වලදී ලස්සනට ගත්ත හැකි චිත්‍ර අඳිනකොට. මෙන්න මේ විදිහට. දැන් අපි බලමු ගහේ කොළ ටික සරලව ෂේඩ් කරලා ෂේඩින් වලින් මේ පාට කරලා ගන්න පුළුවන්ද කියලා. මම මේ විදිහට ඒකෙත් තදම කොළ පාට ගානවා. අඳුර වැටෙන්න ඕන පැත්තේ. ඊට පස්සේ ටිකක් ලා කොළ කොළ ගහ ගන්නවා. ඊට පස්සෙත් මම මෙතනින් නවත්තන්නේ ටිකක් ඒත් ඉඳ තියලා අන්තිමට කහ පාට ගන්නවා. එතකොටත් ලස්සනට ගත්ත හැකි මේ කොළත් එක්ක කහ පාට හොඳට ෂේඩ් කරලා ලස්සනට ගත්ත හැකි. මේ විදිහට ඔයගොල්ලන්ට පේන නැති මම මෙතනදී සරලව ගහක් ඇඳගත්තා. ඉතින් ඔයගොල්ලන්ටත් මේක ගෙදරදී ප්‍රැක්ටිස් කරලා හොඳට ප්‍රගුණ කරලා ලස්සන චිත්‍ර අඳින්න පුළුවන්. හොඳයි එහෙනම් අද දවසට මම මෙතනින් සමුගන්නවා. ඔයගොල්ලෝ හැම දිනාටම ස්තුතියි. ආයුබෝවන්.